Hello, good morning. කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් අදත් මගේ YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ඉන්නේ වීඩියෝ සීරීස් එකක පළවෙනි වීඩියෝ එක. ඒ තමයි අපි බාලි ගියපු ට්‍රිප් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේකේ අපි පර්ත් වල ඉඳන් බාලි ගියපු ට්‍රිප් එක කොහොමද කියලා තමයි වීඩියෝ එකෙන් පෙන්වන්නේ. සහ අපිට ඒවට ගියපු වියදම් කොහොමද, අපි පොඩ්ඩක් ලෑස්ති වුණේ කොහොමද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් මෙතන පේන විදිහට අපි මේ සැරේ ට්‍රිප් එක හෑන්ඩ් ලගේජ් දෙක විතරයි අරගෙන ගියේ. චෙක් ලගේජස් මුකුත් ගෙනිච්ච නැහැ. හෑන්ඩ් ලගේජස් උත් මේ වගේ බෑක්පැක්ස් දෙකක් තමයි අරගෙන ගියේ. ඒකට හේතුව තමයි ගොඩක් මම රිසර්ච් කරද්දි දැක්කා සූට්කේස් වගේ ඒවා බාලි වල අරගෙන යන්න අමාරුයි කියලා. ඉතින් ඒ වගේම තමයි උනේ. සූට්කේස් අරගෙන යන්න තරම් පාරවල් කොරිඩෝස් එහි හොඳ නැහැ. සූට්කේස් අරගෙන යන්න තියා පයින් සේෆ්ලි යන්නත් එච්චර පාරවල් හොඳ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ටත් ලේසි වෙයි මේ වගේ බෑක්පැක්ස් දෙකක් කරේ දාගෙන යන විදියට arrange කරගෙන ගියොත්. ඉතින් දැන් අපි මේ උදේම නැගිටගෙන ලෑස්ති වෙලා හැඩවැඩ වෙලා අපි දැන් මේ පිටත් වුණා ට්‍රේන් ස්ටේෂන් එකට යන්න. අපි ඉන්නේ ජූන්ඩලප් වලනේ පර්ත් වල. ඉතින් ජූන්ඩලප් ඉඳන් එයාපෝට් එකට යන්න ටිකක් දුරයි. අපි මේ ගියේ ඉරිදා දවසක. ඉතින් අපිට කැට් බස් එක තිබුණෙත් නැහැ. කොහොම හරි අපේ ගෙවල් ගාව ඉඳන් අපි ට්‍රේන් ස්ටේෂන් එකට පයින් ඇවිල්ලා ට්‍රේන් ස්ටේෂන් එකකින් ට්‍රේන් එක අරගෙන තමයි එයාපෝට් එකට ගියේ. ඉතින් ඒ යන අතරතුරේ මම ඔයගොල්ලන්ට විස්තර කියන්නම් කොහොමද වීසා දාගත්තේ කියලා. බාලි යන්න අපිට ඉන්දුනීසියා වීසා එක තමයි ඕනේ. මේ වීසා එක ගන්න කොහොමද කියලා අපි ට්‍රිප් එක යන්න කලින් රිසර්ච් කරලා බැලුවා. ඉතින් එහෙම රිසර්ච් කරනකොට අපිට එක එක තැන එක එක ඉන්ෆර්මේෂන් තමයි ගන්න පුළුවන් උනේ. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද ඕගොල්ලොත් බාලි ට්‍රිප් එකක් යන ප්ලෑන් කරනකොට මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න සමහර විට සිද්ධ වෙයි. ඉතින් මුලින්ම මම travel with wife video series එක බලනකොට ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට නම් on arrival visa එකක් තමයි දීලා තියෙන්නේ. ඒ අවුරුදු 6කට විතර කලින්. හැබැයි දැන් එහෙම බෑ. කලින් අපි e visa එකට apply කරන්න ඕනේ. මේ වීසා එකට apply කරන්නේ කොහොමද කියලා හොයනකොට ගොඩාක් තැන්වල තිබුණා අපිට මේක තනියම දාගන්න බෑ. කවුරු හරි travel agent කෙනෙක් හරහා තමයි මේ e visa එකට apply කරන්න ඕන කියලා. ඒ වගේම travel agent කෙනෙක් AUD 200ක් විතර ලොකු ගාණක් ගන්නවා කියලා තිබුණා මේ වීසා එක apply කරන්න. හැබැයි වීසා එකට විතරක් ඒක ටිකක් වැඩි ගාණක් නිසා අපි තව ටිකක් හොයලා බැලුවම අපිට අන්තිමට Facebook group එකක් හම්බුණා. ඒකේ තිබුණා අපිට තනියම වීසා එක දාගන්න පුළුවන් කියලා. ඉතින් කොහොම හරි අන්තිමට අපි තනියම තමයි වීසා එක දැම්මේ. ඒ නිසා මම ඕගොල්ලන්ටත් කියනවා ඕගොල්ලෝ බය නැතුව තනියම වීසා එක දාගන්න, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වීසා එක දාන්න ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ official website එකට යන්න ඕනේ. official e-visa website for Indonesia කියලා Ministry of Immigration and Corrections එකෙන් කරන website එකක් තියෙනවා. ඒ වීසා website එක මම දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ C1 කියන වීසා එකට තමයි apply කරන්න ඕනේ. මේ වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලෝ C1 කියන වීසා එකට තමයි apply කරන්න ඕනේ. ඒ වීසා එකෙන් අපිට ඉන්දුනීසියාව වල දවස් 60ක් travel කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට හොඳටම ඇති අපිට ඕන තැන් ටික බලලා එන්න. තව වෙන වීසා වර්ග තියෙනවා B1 එහෙම කියලා. නමුත් අපි ශ්‍රී ලංකන් passport එකට අපි apply කරේ C1 කියන වීසා එකට. මේක මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලෝ apply කරනකොට AUD 80ක් වගේ තමයි එක්කෙනෙකුට යන්නේ. ඉතින් ඒක ගොඩක් අඩු ගාණක්. ඒ විදිහට අපිට බජට් කරගන්න පුළුවන් අපේ travel එක මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලෝ වීසා එක apply කරොත්. ඉතින් මේ වීසා එක apply කරද්දී ඔයාලගේ passport එකේ මාස 6කට වඩා වැඩි validity එකක් තියෙන්න ඕනේ. passport එකේ scan copy එකක් upload කරන්න තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ photos
අනිත් එක බැංක් ස්ටේට්මන්ට්, ඒ වගේම ඔයාලා හේ ඉන්න මුල්ම ඇඩ්‍රස් එක ඒගොල්ලෝ අහනවා. ඔන්න ඔය කරුණු 4 එතන දාලා ඔයගලන්ට වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ පේමන්ට් එක කරන්න තියෙනවා. ඊට පස්සේ දවස් 5කින් අපිට අපේ වීසා එක ලැබුණා. වීසා එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දා ගන්නවා නම් හොඳයි. අපි ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන තමයි ගියේ. මොකද ඔයගොල්ලෝ විශේෂයෙන් බාලි වල ඇඩ්වෙන්චරස් ඇක්ටිවිටීස් වගේ කරනවා නම් ඇක්සිඩන්ට්ස් වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ නිසා ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. අපි දෙන්නටම AUD 111ක් වගේ ගානකට අපි ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන තමයි ගියේ. ඉතින් අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ. අපි මේ සැරේ ජෙට්ස්ටාර් එක තමයි ෆ්ලයි කරන්නේ. ජෙට්ස්ටාර් කියන්නේ බජට් එයාලයින් එකක්. අපි යන්නයි එන්නයි දෙකටම රිටර්න් ටිකට්ස් දෙකට අපි දෙන්නටම AUD 896ක ගාණක් ගියා. ඉතින් මේකෙදී අපි චෙක් ලගේජස් අපේ නැහැ. හෑන්ඩ් ලගේජස් දෙක විතරයි. හැබැයි අපි එක්ස්ට්‍රා ගෙවුවා අපි දෙන්නට එක ළඟ සීට් දෙකක් කලින් චූස් කරගන්න. ඒකේ ගාණ මේකට ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම අපි ෆුඩ් මුකුත් ඕඩර් කරේ නැහැ. ඒ නිසා ෆුඩ් නැතුව තමයි මේ ගාණ අපිට ෆ්ලයිට්ස් වලට ගියේ. ෆුඩ් නැති වුණා කියලා අවුලක් නැහැ. ඔයාලට මොනවා හරි ස්නැක්ස් ටිකක් අරගෙන එන්න පුළුවන්. ෆ්ලයිට් එකේදී බඩගිනි වුණොත් කන්න අපිත් ස්නැක්ස් ටිකක් ගෙනාවා. අපේ වටේ ඉන්න අයත් ස්නැක්ස් කෑවා. මොකද මම දන්නවා සමහර බජට් එයාලයින්ස් වල අවුට්සයිඩ් ෆුඩ් අරගෙන එන්න දෙන්නේ නැහැ. හැබැයි මේකේ නම් එහෙම මොකොත් අවුලක් කරේ නැහැ ඒගොල්ලෝ. ඉතින් මේ ෆ්ලයිට් එක තිබුණේ රෑ 8:00ට පර්ත් වලින්. පැය 3යි විනාඩි 45ක් යනවා කියලා තිබුණා. හැබැයි මේ දවසේ කලින් ටේක් ඔෆ් කරා ෆ්ලයිට් එක. එතකොට අපිට විනාඩි 30ක් විතර කලින් බාලිවල ඩෙන්පසාර එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න පුළුවන් වුණා. ඉතින් මෙතනදී ඔයාලගේ පාස්පෝර්ට් එකයි වීසා එකට අමතරව අරයිවල් කාඩ් එකක් ෆිල් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ කලින් ඕල් ඉන්දුනීසියා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක ෆිල් කරගෙන ඒකේ බාකෝඩ් එක රෙඩි කරලා තියාගන්න. එතකොට ඒගොල්ලෝ එතනදී ස්කෑන් කරනවා. එතකොට ඔයගොල්ලන්ට ටග් ගාලා එයාපෝට් එකෙන් එළියට යන්න පුළුවන්. ඉතින් අපි රෑ 12ට විතර තමයි ඩෙන්පසාර වල බැස්සේ. ඉතින් ඒ මහ රෑ නිසා අපි එදා රෑ නවතින්න තැනක් බුක් කරා. මේ තමයි ඒ තියෙන හොටෙල් රූම් එක. ඊළඟ දවසේ උදේ මම ගත්ත වීඩියෝස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේක ඇත්තටම අපිට හරිම ලේසි වුණා. මොකද එයාපෝට් එකේ ඉඳන් ඇවිදින දුර තමයි මේ හොටෙල් එක තියෙන්නේ. විනාඩි 5-7ක් වගේ ගියා. අපිට බෑග්ස් දෙකත් අපි කරේ දාගෙන ඇවිදගෙනම තමයි ආවේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එම සේෆ්ටි අතින් එහෙම ඒ ඇවිදින පාරේ එහෙම කිසි අවුලක් නැහැ. AUD 14ක් වගේ තමයි ගියේ අපිට මේක එක නයිට් එකකට බුක් කරගන්න. හරිම බේසික් හොටෙල් එකක්. සාමාන්‍ය නිදා ගන්න පහසුකම් ටික තියෙනවා. එච්චරයි. ඉතින් ඔයාලටත් එදා රෑ නැවතිලා ඊළඟ දවසේ උදේ ඔයගොල්ලෝ ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ ඔප්ෂන් එක සමහර විට ඔයාලටත් ගැලපෙයි කියලා හිතුණා. මොකද අපි එදා රෑ හොඳට නිදාගෙන එදා රෑ මෙතන නැවතිලා ඊළඟ දවසේ උදේම උබුද්ද යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.